අයිබෝවන් සුබ දවසක්. අද ලස්සන දවසක්. ජීවිතේ මීට ඉස්සෙල්ලා උදා වුණේ නැති දවසක්. ඒ වගේම ජීවිතේ ආය කවදාවත් උදා වෙන්නේ නැති දවසක්. ඉතින් අද මම පුංචි හුස්ම ගැනීමේ නැත්නම් ප්‍රාණයාම ක්‍රමවේදයක් කියලා දෙන්න හිතුවා. මේකේ විශේෂත්වය තමයි ඔබ කේන්ති යනවා. ඔබට ඔබේ කේන්තිය පාලනය කරගන්න මේක උදව් වෙනවා. ඒ වගේම මේක අවුල් කරගන්න මේක උදව් වෙනවා. ඔබට නින්දර වෙනවා නම් ඔබට නිින්ද ලබා ගන්න මේ ප්‍රාණයාමය උදව් වෙනවා. ඒ වගේම ඔබ යම්කිසි ආතතියකින් පෙළෙනවා නම් ඒක සමනය කරගන්න මේ ප්‍රාණයාමය උදව් වෙනවා. ඒ වගේම ඔබ අසනීපයක් හැදිලා සුව වෙමින් නම් ඉන්නේ. ඒ සුව කර ගැනීමේ හැකියාව වැඩි දියුණු කරගන්න මේ ප්‍රාණයාමය උදව් වෙනවා. ඒ වගේම ඔයා ඉන්නේ භාවනා කරන්න හරි ආසාවෙන්. හැබැයි භාවනාව සඳහා ඔයාගේ හිත එකක කරගන්න, ඒ ගැන දැනුවත් කරගන්න අමාරුයි නම් අන්න ඒකට ඔයාට මේ ප්‍රාණයාමය උදව් වෙනවා. මේක හරිම සරලයි. මුලින්ම ඔයාට කරන්න තියෙන්නේ පහසු භාවනානුයෝගී ආසනයකින් වාඩි වෙන්න. ඇඟ සම්පූර්ණයෙන්ම සැහැල්ලු කරන්න. මුලින්ම ඔයා අත් දෙක චින් මුද්‍රාවට අරගෙන ඇඟ සැහැල්ලු කරලා ඇස් දෙක සැහැල්ලුවෙන් පියාගෙන අවධානය ඔයාගේ හුස්මට ගෙනියන්න. බලන්න ඔයාගේ හුස්ම රිද්මය දිහා. ඊට පස්සේ අපි මේ ප්‍රාණයාමය පුහුණුවෙන්න යනවා. මේ ප්‍රාණයාමයේදී අපි අපේ මේ දබරැඟිල්ල පාවිච්චි කරන්න පුළුවන් මේකේ ක්‍රමවේද කීපයක් තියෙනවා. මම එකක් කියලා දෙන්න. දබරැඟිල්ල අරගෙන කන් දෙකේ තියෙන ත්‍රිකෝණාකාර කෑල්ල වහන්න. ඇඟිලි ගහන්න එපා කන ඇතුළට. හිමීට වහන්න. එතකොට ඔබට බාහිරින් ඇහෙන ශබ්ද ඇහෙන එක නවතිනවා. තොල් දෙක හොඳට තියාගෙන දත් ඇඳි දෙක අතර පුංචි පරතරයක් තියාගන්න. එකට එකක් ගැටෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ ඔයා ගැඹුරු හුස්මක් අරගෙන ඒ හුස්ම පිට කරනවා කියන හඩත් එක්ක. ඒ කියන්නේ මීමැස්සෙකුගෙන් ලැබෙන හඩ. මේකට අපි කියනවා බ්‍රාහ්මාරී ප්‍රාණයාම. බලමු අපි උත්සාහ කරලා හොඳ හුස්මක් ගන්න.